අයිබෝන් අපි කතා කරමු අද බෝන වෙන හැම ලෙඩ සොරයිසිස් PLC සෙබරෙක් ඩර්මටයිටිස් වගේ රෝගවලට ආයුර්වේද ප්‍රතිකාර ගියාම සම්පූර්ණයෙන්ම මේක සනීප වෙලා නිට්ටාවට සනීප වෙනවද? ඇත්තටම මේ නිට්ටාව කියන කතන්දරේදී ගොඩක් දෙනෙක් අදහස් කරන්නේ ලෙඩේ හොඳ වුණාට පස්සේ ආයෙ වැළඳෙන්නේ නැහැ කියන කාරණාව. නමුත් ඕනම ලෙඩක් හොඳ වුණාට පස්සේ නැවත හැදෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකට විවිධ හේතු කාරණා තියෙනවා. ආයුර්වේද සිද්ධාන්ත අනුව චිකිත්සා සූත්‍ර සහ ප්‍රතිකාර පද්ධතිවල තියෙන්නේ රෝග මූලයේ ශරීරයෙන් ඉවත් කරලා අදාළ රෝග ලක්ෂණ ශරීරයෙන් ඉවත් කරන්න. එතකොට සිද්ධාන්ත අනුව නම් ලෙඩක් හොඳ වුණාට පස්සේ නැවත කිසිම විටක ඒ ලෙඩේ වැළඳෙන්න බෑ. නමුත් අපි දැකලා තියෙනවා සහ දන්නවා ලෙඩක් හොඳ වුණාම ආයුර්වේද ඖෂධ වලින් නැවත ලෙඩේ හැදෙන රෝගීන් වාර්තා වෙනවා. ඒකට විවිධ හේතු තියෙනවා. ඒකට හේතුව ඖෂධවලවත් ප්‍රතිකාර පද්ධතියේවත් කිසිම වැරද්දක් නෙමෙයි. එකක් රෝගියා 100% ප්‍රතිකාර පද්ධතිය ෆලෝ කරන්නේ නැති එක. ඒ කියන්නේ 75%ක් 80ක් විතර හොඳ වුණාට පස්සේ ප්‍රතිකාර තමන්ම නතර කරගන්නවා දැන් හොඳයි කියලා. අනිත් කාරණාව තමයි අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය අඩු වෙන විදිහට රෝගියා යෝගේ කෑම වල ගැටලු, අධික ස්ට්‍රෙස් එක, නිින්ද අඩුකම, සමහර ලෙඩවලට පාවිච්චි කරන ඖෂධ, ඒ වගේ දේවල් බලපානවා. එතකොට ප්‍රතිශක්තිය අඩුවීමත් එක්ක නැවත ඒ ලෙඩේ හැදෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි එයාගේ නෙගටිව් තින්කින් කියන එක. ඒ කියන්නේ හැම වෙලේම හිතනවා නම් මට මේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ, මට මේ ලෙඩේ පාලනය විතරයි කරන්න පුළුවන් කියලා. ඒක ඉතාමත්ම නරක සිතුවිල්ලක් මේ වගේ ලෙඩ තියෙන රෝගී පුද්ගලයන්. නමුත් යම්කිසි රෝගී පුද්ගලයෙක් 100% ප්‍රතිකාර පද්ධතිය සම්පූර්ණ කරලා වෛද්‍ය උපදෙස් මත තමන්ගේ ජීවන රටාව ඉස්සරහට ගෙනියනවා නම් එයාට නැවත වැළඳීමේ හැකියාවක් නැහැ. ඒක තමයි ඇත්ත කතන්දරේ. නමුත් නැවත හැදෙන්න පුළුවන් හේතුව අර මං කිව්ව කරුණු කාරණා අපිට ඉවත් කරගන්න පුළුවන් නම්, අපිට හැම වෙලේම පොසිටිව් වෙන්න පුළුවන් නම්, අපිට මේ ලෙඩේ හොඳ වුණාට පස්සේ අපිට නැවත හැදෙන්නේ නැතුව නිරෝගී විදියට ඉස්සරහට යන්න පුළුවන්.